දැන් හෙට ඔබතුමා දන්නේ නැත්ද මේ තියෙනවා මේ සත්ත්ව සංගණනයක් මේ වඳුරු රිලව් දඬුලේනු මොනරු කියන සත්තු තුන් දෙනා. ඉතින් අපි රිලවුන්ට ගෙනාවා ආරාධනාවක් කරන්න කෙහෙල් දීලි වෙරලා ඒ කට්ටියට අපි හෙට උදේ 8:05ට එන්න කෙලිවර වෙලා කියනවා. ඊට පස්සේ වඳුරා ටිකක් ලොකුයිනේ. ඊට පස්සේ අපි ඌ ටිකක් වැඩිපුර කන හින්දා ටිකක් හොඳ TJC අඹ වලින් ගෙනාවා. ඊට පස්සේ දඬුලේනා. ඉතින් හැමදාම බොන්නේ කුරුම්බනේ. ඉතින් ඒක නිසා දඬුලේනුන්ට ගෙනාවා කුරුම්බා. ඉතින් මොනරු පවුනේ අහිංසක සතාන එක. ඉතින් ඌට ගෙනාවා මොනරට බී ගෙනාවා. ජනප්‍රියම පොරගේ කෑම. මේවා වී. ඉතින් මේවා දීලා අපේ තියෙන පොඩි ආගන්තුක සත්කාරයක් කරන්න එපා සත්තුන්ට. මේ ටික ඔක්කොම දීලා අපි අද හවස ආරාධනා කරනවා සියලුම ඒ සත්ත්ව ප්‍රජාවට මොනරට දඬුලේනට රිලවට වඳුරට අපි ආරාධනා කරනවා හෙට උදේ නාමල් කරුණාරත්න මහත්තයා කියපු වෙලාවට 8:05ට 8:05ට අපේ ගොවි බිම් වලට වරෙල්ලා ගෙදරට වරෙල්ලා කියලා අපි ආරාධනාවක් කරනවා උඹලට හෙට කෑමකුත් එක්ක උඹලගේ සංගණනයක් තියෙනවා කියලා. ඉතින් ඒකට තමයි මේ ලැහැත්ති වෙන්නේ. ඉතින් එතකොට අපි දකිනවා ඇත්තටම මේ රජේ නටන්නේ තනිකර වඳුරු නාටකම්. වඳුරු නාටක නටලා රටේ තියෙන ප්‍රශ්න ටික අමතක කරන්න මොකක් හරි මගුලක් ගෙනල්ලා මහ ජනතාව මුලා කිරිල්ලක් තමයි මේ කරන්නේ. ඔබතුමා නාමල් කරුණාරත්න මහත්තයා ඔබතුමා කියනවා 15 වෙනිදා උදේම 8:05ට මේ සත්ත්ව සංගණනය කරන්නලු. රිලව්, දඬුලේනු, මොනරු ඊට පස්සේ මේ මුකුන්ද වඳුරෝ මොන කුණුහරුප වැඩක්ද මහත්තයා මේ? මේක පුළුවන් ද කරන්න? මේක කරන්න බැරි වැඩක්. ගොවිජන නායකයෝ හැටියට අපි මේක හෙලා දකිනවා. ඒකට හේතුව තමයි මේ බිම් වල 8:05 වෙනකොට සත්තු එනවද? එහෙම වුණොත් එහෙනම් ඔබතුමා ගිහිල්ලා ඉවරලා උන්ට නැට්ටට හරි ඔලුවට හරි තට්ටුවක් දාලා කියන්න ඕනි. හෙට අහවල් ඉඩමට ඵලයන්. උඹලා ගණන් කරනවා. මොන කුණුහරුප වැඩක්ද මේක? මේවා නිකන් අර රට්ටු හිනස්සන, ලෝකේ හිනස්සන කතන්දර විතරයි. ඉතින් ඒක නිසා වඳුරු නාටක, රිලා නාටක නටන්නේ නැතුව මේ ඔබතුමාලා දුන්නු පොරොන්දු ටික ඉෂ්ට කරන්න. ඔය මොනවා කරත් ඔබතුමාලා හිතාගන්න මිනිස්සුන්ට ඔය රිලා නාටකම් වලින් කවදාවත් රටේ තියෙන ප්‍රශ්න ටික දිගෑරෙන්නේ නැහැ. මිනිසුන්ට අමතක වෙන්නෙත් නැහැ. ඊට උදේ පාන්දර අපි ලැහැත්ති කරලා තියෙන්නේ මේ රිලව් සහ වඳුරෝ දඬුලේනු මොනරුන්ට අපි පොඩි කෑම වේලක් සකස් කරලා ඒක උන්ට පිළිගන්නලා මේ නාමල් මහත්තයාගේ රිලව ලාල්කාන්ත මහත්තයාගේ රිලව 1 2 කියලා ගණන් කරලා උන්ට මොකක් හරි විලාසෙන්නෙකුත් තියන්න විද්දක් නැහැ. මොකද උන් මාරු වෙනවා හත් කිලව්වේ. ඔය ඔව්වට වියදම් කරන කෝටි ගාණක මුදල් වලින් මේ අහිංසක ගම්වල අහිංසක මිනිස්සු සුදාගින්දරේ ඉන්නවා. ඒ මිනිසුන්ට කෑම ටිකක් දෙන විදියක් හදන්න ඊට වැඩිය හොඳයි. මේ රිලව් ගණන් කරන්න කියලා මේ තුන්නු දීලා ගිහිල්ලා තියෙන මේ රිලව් ගෙවල් වල ඉන්නවද? රිලව් ඉන්නවද? වඳුරෝ ඉන්නවද? රණුවේන්නු ඉන්නවද? කොහමද උන් ගණන් කරන්නේ කියලා සමුන්නාසලා දන්නේ නැද්ද? මේක ඔක්කොම නවත්තලා කරලා මේ නැති මිනිහුන්ට ගෝය වී පාරු වෙලා තියෙනවා මේ වෙලා තියෙනවා එව්වට මොන හරි වන්දියක් කරන්න සූදානම් කරන්න. තාම වඳුරෝ නට එන්නේ ගෑක් ගානේ රිලව් වරන් වඳුරෝ වරන් නටන්නේ ඊට එළිය හොඳයි. ඉතින් ගෙඩි අඹ කුරුම්බා ගෙනල්ලා අපි සත්තුන් දෙන්න කියලා තියෙනවා. ආවොත් තමයි අපට සංගණනෙට දෙන්න වෙන්නේ ඔබතුමාලාට. එහෙම නැත්නම් ඔබතුමාලා ඇවිල්ලා ඉදමක් ගානේ නතර විලා මේ සත්තු යන්නේන මංගවල් හොකට බලලා කරුණාවෙන් බලාගෙන ඉඳලා ගණන් කරලා අපිට දෙන්නේ ඒ සංගණනේ අපිට නම් ඒ සංගණනේ කරන්න අපිට බෑ ගණන් කරන්න. මොඬුරු එක පැත්තකින් යනවා එක පැත්තකින් දඬුලෝන් වෙනවා එක පැත්තකින් මොඬුරු මේ හිලව් වෙනවා වඳුරු වෙනවා ඒ එක සතෙක් ගණන් කරනකොට සත්තු වර්ග 3ක් කැලේ පයින්නවා. ඔබතුමාලම ගණන් කරගෙන යන්න